සහාය රංගන ශිල්පීන් හැටියට පැමිණි පිරිස්. එහෙමනම් ඔවුන්ට එතනින් එහාට ගමන් කිරීමට හැකියාවක් නොතිබුණේ මන්ද කල සීමාව තුළ ඔහු මෙහෙකරුගේ හෝ මෙහෙකාරියගේ චරිතය දසවතාවක් නිරූපණය කළා තියෙනවා කියලා අපි ගොඩක් වෙලාවට අපේ රංගන ශිල්පීන් තුවන ප්‍රධාන ගැටලුවක් තමයි එවැනි චරිතයක් නොවෙන්න කටයුතු කළ යුත්තේ කොහොමද, කටයුතු කරන්නේ කොහොමද කියන එක, ඉතින් ඇහි පිල්ලම් ගහන්නේ කොහොමද කියන එක ගැන යමක් කියන්න. රංගන ශිල්පීන් රැසක් වසර ගණනාවක් මෙහෙවීමේ පරිචය මතින් මම ඔබ අමතනවා මේ විදිහට දිගටම ඇමතීමෙන් බලාපොරොත්තු වෙන්නේ රංගනය උගන්වන්න නෙමෙයි, එය අභිමුව සිට කළ යුතු කාර්යයක්. නමුත් අපිට රංගනයේදී හමුවන අපි හඳුනාගත යුතු යම් පරාසයන් සහ උපක්‍රමයන් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට මා වරින්වර බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් මේ ශාස්ත්‍රයේ රැඳී සිටින කාලයේදී අපිට හමු වෙලා තියෙනවා සහාය රංගන ශිල්පීන් හැටියට පැමිණි පිරිස් වසර ගණනාවක් ගියත්, සමහර වෙලාවට අවුරුදු 20ක් විතර ගියත් ඔවුන් තවමත් රැඳී සිටින්නේ ඒ අතිරේක රංගන ශිල්පීන් කියන කොටාසය තුල තමයි, පරාසය තුල තමයි. එහෙමනම් ඔවුන්ට එතනින් එහාට ගමන් කිරීමට හැකියාවක් නොතිබුණේ මන්ද කියන එක සොයා බැලිය යුතුයි සහ ඔවුන් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළ යුතුයි. ඕනෑම රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට විවිධ චරිත අපිට හම්බ වෙනවා ජීවිතේ. සමහර වෙලාවට එකම චරිතය අවස්ථා ගණනාවකදී අපිට හම්බ වෙන්න පුළුවන්. ඒකෝට ඒ අවස්ථා ගණනාවකදී උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ගෙදර ප්‍රධාන මෙහෙකරුවා හෝ මෙහෙකාරියගේ කියන චරිතය අපිට හම්බ වුණා කියලා. ඒතකොට ඒ චරිතය හම්බ වුණාට පස්සේ ඔහුට දිගින් දිගටම හෝ ඇයට දිගින් දිගටම ඒ චරිත ලැබුණා නම් අපි හිතමු උදාහරණයක් හැටියට මේ කාල සීමාව තුළ ඔහු මෙහෙකරුගේ හෝ මෙහෙකාරියගේ චරිතය දසවතාවක් නිරූපණය කළා තියෙනවා කියලා. එමනම් ඒ දසවතාව තුළ ඔහුගේ භව ප්‍රකාශනයන් සහ ඔහු නිර්මාණය කරන මෙහෙකරුවා හෝ මෙහෙකාරිය වෙනස් විදිහකට තිබිය යුතුයි, වෙනස් විදිහේ පුද්ගලයෙක් විය යුතුයි. එහෙම නොවුනොත් ප්‍රේක්ෂකයාට ඒකාකාරී භාවයක් දැනෙනවා. ඒකයි අපි ගොඩක් වෙලාවට අපේ රංගන ශිල්පීන් මතුවන ප්‍රධාන ගැටලුවක් තමයි අපෝ එයා හැමදාම කරන්නේ ওই ටික තමයි, අපෝ එයාගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ආදී මෙවැනි කරුණු අපිට අසන්නට ලැබෙනවා. ඒකට හේතුව ඔහු ඒ සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් සහ පසු සටහන් තබා ගැනීමක් සිදු නොකළ නිසා වෙන්නේ. එහෙමනම් මම ඊළඟට බලාපොරොත්තු වෙනවා ඔබට කියන්න අපි කොහොමද මේ වගේ චරිතයක් ලැබුණාම එහෙම අපි නිරූපණය කරන චරිත නැවතත් එවැනි චරිතයක් නොවෙන්න කටයුතු කළ යුත්තේ කොහොමද, කටයුතු කරන්නේ කොහොමද කියන එක ඉදිරියේදී මම ඔබ සමග සාකච්ඡා කරනවා. මම අද දෙන කෙටි උපක්‍රමය තමයි අපි දෙබසක් කියන්නේ ඇයි, දෙබසක් කියන්නේ කුමකටද, දෙබසක් අපි උච්චාරණය කරනකොට අපි ඇහි පිල්ලම් ගහන්නේ කොහොමද කියන එක ගැන යමක් කියනවා නම් අපි වාක්‍යයක් ලියලා අවසානයේ තිතක් තියෙනවාසේ ඇහැ මෙහෙවීම, ඇහි පිල්ලම් ගැසීම පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. එතකොට අපි ඇහි පිල්ලමක් ගහන්නේ වාක්‍යයක අවසානයේ තිතක් තියෙනවාසේ තමයි අපේ ඇහි පිල්ලම ගහන්න ඕනේ. එතකොට ඒක අපිට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉබේ සිදුවෙන දෙයක්. නමුත් ඒක කොහොමද අපි කරන්නේ කියන එක ගැනත් අපි ඉදිරියේදී කතා කරමු. ඒ පොඩි කොටස මතක තියාගන්න. එතකොට මම අද කරුණු දෙකක් කිව්වා. එකක් තමයි චරිත නිරූපණය කිරීමේදී ඒ චරිත කොහොමද සටහන් කරගෙන එවැනි චරිතයක් ලැබුණොත් නැවතත් ඒ කලින් කරපු චරිතයෙන් නොවන විදිහට වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක මම කතා කරනවා. ඊට අමතරව අපි ඇහි පිල්ලමක් ගැසිය යුත්තේ මොන වගේ අවස්ථාවකද, ඇහි පිල්ලම ගහන්න උවමනා වෙන්නේ වාක්‍යයක් කියලා අවසානයේ තිතක් තියෙනවා. ඒ දෙබස අවසානයේ අපි ඇහි පිල්ලමක් ගහන්න උවමනා වෙනවා. ඒ ඇහි පිල්ලම් කතාවේදී ඒක ඇහිලා
ඒක ඇහිලා පරම සත්‍ය කියලා කියන්න බෑ. සමහරවිට චරිතයට ආවේනික වූ ගති ලක්ෂණයක් හැටියට ඇහි පිල්ලම ගහන්න පුළුවන්, ගෙහි පිල්ලම ගහන්න පුළුවන්. එවැනි අවස්ථාවක හැර අනිත් අවස්ථාවක අපි අක්ෂි සම්බන්ධතාවයේ ඉන්දිය පුද්ගලයා සමග අක්ෂි සම්බන්ධතාවයේ එතකොට ඒක තියාගන්නවා කියලා කියන්නේ අපි ප්‍රේක්ෂකයා සමග වේදිකේ දිහා බලන ප්‍රේක්ෂකයා සමගත් ඔබ සම්බන්ධ වෙනවා කියන එක. ඒ නිසා ඒක හරි සියුම් උපක්‍රමශීලීව කළ යුතු කරුණක්. ඒ නිසා ඒක ප්‍රගුණ කරොත් තමයි අපිට සාර්ථක රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විය හැක්කේ. එhmenan මේ නාලිකාව ඔබ එකතු කරගෙන තියන්න. ඔබට බොහොම ස්තුතියි.